ලෝක කුසලාන ටී තරංගාවලියේදී මැදිහත් වෙලා ජනාධිපතිවරයා පාකිස්තාන ඉන්දියා මැච් එක මෙහෙට ගෙනාවා ඒකට. ඔව් ඔව්. මොකද හිතන්නේ ජාන්තයත්තරේ අපේ රට ගැන මීට අවුරුදු කිහිපයකට කලින් කතා වුණේ මේමයි. ඔව්. ඉතින් ඇත්තටම ක්‍රිකට් ගැන නම් මම ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව ගැන නම් මම කතා කරන්න හරිම අකමැති දෙයක්. මොකද ඒක ඇවිල්ලා මුදලට විකිනෙන දෙයක්. මම හිතන්නේ ඒකයි. මොකද එයාලට කොහොමද ටීම් එකට කොහෙන් හරි සම්පූර්ණ ගැම් වෙනවා. නමුත් ඉතින් අර බලන්න ප්‍රේක්ෂකයන්ට රටට තමයි ඒකෙන් කෙලවෙන්නේ. ජනාධිපතිවරයා ඒකට මැදිහත් වීමක් කරමින් ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ඒක වැදගත්. ඒ වගේ දෙයක් වෙනවා කියන එක ඇත්තටම වැදගත්. රට බේර ගන්නවා වෙන්නේ ක්‍රිකට් ආයතනය නෑ බෑ වගේ කියලා. බෑ බෑ අනිවාර්යයෙන්ම බෑ. ඒක බෑ. ඒක ඉතින් කොහොම ගියත් පණිනවා අපේ මිනිස්සු. ඒක හැටියක්. මොකද අපේ ඉස්සර ටීම් එක 90 ගණන් වල ශ්‍රී ලංකාවේ ටීම් එක ගත්තාම බලන්න මා රාසයි මැච් එකක් බලන්න. දැන් නිකන් දියාරු වෙලා මැච් නෑ. ඇත්තටම බැටින් දැක්කහම මේ එල්ලේ ගහනවා වගේ. හරිම දුර්වලයි. හරි බොහොම ස්තුතියි. කුසලානේ තරංගාවලියේ අන්තිම තරඟය. ඔව්. මොකද හිතන්නේ මොන කණ්ඩායම දිනී කියලාද? අපේ කණ්ඩායම නැති කරන් කනගාටුයි. ඔව්. දැන් දින තත්ත්වන නිව්සීලන්ත ඇයි කියලා හිතනවා. එහෙමනේ. ඔව්. ඉන්දියාව තරඟයක් දුන්න පහුගිය තරඟයක් දුන්නා ඒ වුණාට නිව්සීලන්ත ඇයි කියලා හිතනවා. මොකද ටීම් එකේ කැපවීම සෑහෙන දුරට තියෙන 100%ක්ම වගේ කිට්ටුවටම තියෙනවා. තියෙනනේ. ඔව්. අපේ ක්‍රිකට් එකට මොකද වෙලා තියෙන්නේ මේ? ඒ ක්‍රිකට් එක ගහන්න බැරි කමක් නැහැ. ගහන්න පුළුවන් උනන්දුවමදි තමයි තියෙන්නේ. සමහරු කියනවා මේක මේ සූදුවට යට වෙලා. සූදුවටම කියන්න බෑ. ඉතින් අපේ මිනිස්සුන්ට පොඩ්ඩක් මොකක් හරි වුණාම ඔක කියනවනේ. කැපවීම තමයි නැතිකම තියෙන්නේ. ඌමනාව. ඌමනාව උනන්දුව නැහැ. නැත්තම් ගහන්න බැරි නෑ. දැන් පාකිස්තාන ටීම් එකට එළවල ගැහුවානේ. ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවට ගැහුවා. පාකිස්තාන ටීම් එකට 200 ගාණක් ගැහුවා. ඒක අපි 140 ගහ ගන්න බැරි වුණා. නේ? ඒ වෙලාවේදී අපේ උනන්දුවමදිකම තමයි තියෙන්නේ. බැරි කමක් නෙමෙයි. සෙල්ලම් කරන්න පුළුවන් බැරි කමක් නෙමෙයි. තරුණ ක්‍රීඩකයෝ ඉන්නේ. ආසයි ක්‍රිකට් බලන්න අපි අපේ ටීම් එක සෙල්ලම් කරන බලන්න තමයි ආසයි. හිතන්නේ මේ දැන් ඔබතුමා 96 ලෝක කුසලානේ හොඳට බලලා එදා තිබෙච්ච ක්‍රිකට් එකයි අද තියෙන ක්‍රිකට් එකේ ඊට පස්සේ ටිකක් තිබුණා ගැම්ම. දැන් ඒ ගැම්ම අඩු වෙලා තියෙනවා. අර ලෝලෙන්ට ක්‍රිකට් පාවෙගෙන යන තරමක් තමයි තියෙන්නේ. සමහරු කියනවා දූෂිත දේශපාලකයන්ගෙන් රට බේරගත්ත හැබැයි ක්‍රිකට් එක බේර ගන්න බැරි තත්ත්වයක් වගේ. ඒකත් අපිට හිතන්න පුළුවන් එක පැත්තකින් බැලුවොත්. මොකද එකම පාලකයා පාලකම් කරන කොටත් ඔක වෙනස තේරෙනවා. මොකද අපේ ක්‍රිකට් ගැන දන්න පරිණත ක්‍රීඩකයෝ ඉන්නවනේ. ඒගොල්ලන් අහක දාලා මොනවා මිනිස්සු ගත්තාමත් එහෙම වෙනවා කියලා හිතන්න පුළුවන්. සමාජය කියන එකත් ඇත්තක් තියෙනවා ඒකේ. නැති කමක් නෙමෙයි. ක්‍රිකට් ගැන කැමැත්තක් තියෙනවද? ආසාව. ක්‍රිකට් නම් අම්මෝ ක්‍රිකට් බෝඩ් එක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. සම්මි ඇතුලේ ඔක්කොම හොරු ටික. නැත්තම් ඉතින් මේ ගහන්න පුළුවන් මැච් එක ගන්න කෑවේ. මැච් එකක් කෑවේ නිකන් පොඩි ළමයි කෑවා වගේ. ඒ ටීම් එකකට දුන්නා නම් ඒ ළමයි ගහනවා ඊට වඩා හොඳයි. ලැජ්ජයි. ඒ අතින් නම්. දැන් 96 ලෝක කුසලානේ එහෙම බලමු. බලමු අපි බලලා තියෙනවා. එදා ක්‍රිකට් එකයි අද ක්‍රිකට් එකයි දිහා ක්‍රිකට් නෑ ලංකාවේ. ඒ අර්ජුනලා අරවින්දලා ඒගොල්ලන් ගෙනාව හසන්තිල තිරරත්නලා ගෙනාවු ක්‍රිකට් නෑ ලංකාවේ. නැත්නම් නෑ කියලා. ඒක දැන්. ඔබතුමාගේ අදහස. මම නම් කියන්නේ ඉතින් මේ ක්‍රිකට් බෝඩ් එක අයින් කරන්න ඕනේ. දැන් ඇතිනේ උන් කෑවා. නේද? ක්‍රිකට් බෝඩ් එක අයින් කරලා දාන්න ඕනේ මුරුලිලා එහෙම. ඔය ඉන්නවනේ ක්‍රීඩකයෝ. එහෙම බෑනේ ඒක දැන් ස්වාධීන ආයතනයක් නේ. ඒක හරියි. දැන් ඒක තරඟ ඡන්දයක් තියෙනවනේ. ඉතින් ඡන්දයෙන් ඉතින් තරඟ කරන්නෙත් ඉතින් ඒගොල්ලෝ අට්ටියනේ. මුරලිලා කියනවා මීට අවුරුදු ගානකට කලින් කියන ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ ගන්න කොට ගන්න. ආන්න ඒකයි කියලා තියෙනවනේ. ඒ ඉතින් එයා කියන්නේත් මොකද්ද? බෝඩ් එක අයින් කරන්න ඕනේ. ඒ වගේ තමයි ඉතින්. බෝඩ් එක අයින් කරන්නේ නැතුව ක්‍රිකට් හදන්න බෑ. දැන් ප්‍රේක්ෂකයෝ නම් කියන්නේ රට බේරගත්තත් ක්‍රිකට් බේර ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔය ඉතින් ක්‍රිකට් බේර ගන්න බැරි ඉතින් බෝඩ් එක කට්ටිය අයින් කරන්න ඕනේ. ඒකනේ. මොකද දැන් කෙලිම සූදුවක් නේ වෙලා තියෙන්නේ. ඇත්තයි ඉතින් මේ එන හොඳ බෝලට ගහන්න බැරි මොකද? ඈ? හැබැයි ඒක ගහන්න බැරි කට්ටිය IPL වෙන තරඟ වල ගිහිල්ලා ගහනවා. එන්නේ ඒක තමයි සල්ලි වලට ගහනවා. පේනවනේ ඉතින්. ඈ? IPL එකට කෝටි ගණන් ගෙවනවනේ ඒ වලට ගිහිල්ලා ගහනවා. අපි ක්‍රිකට් අතාරිනවා. ක්‍රිකට් ඉතින් අපි ඉතින් මේ ගැන අපි කොච්චර කිව්වත් මේ බලන්නේ නැහැ කියලා බැලෙනවා අපිට. නේද? අතාරින්න බෑ. අපි ගානකොට ලංකාවේ අපේ රට වෙනින් බලනවානේ. මේක දිනයි මේක දිනයි කියලා. දිනනවා තමයි. ෆයිනල් එක තියෙනවා. අපි බලනවා ඉතින් කොහොමද ඉතින් අපේ රට නැතුණත් අපි බලනවානේ. ඉන්දියාව නිව්සීලන්ත කවුද දිනන්නේ කියලා නේද? ඒක තමයි ඉතින්. ක්‍රිකට් බලනවා. නෑ ක්‍රිකට් වලට උනන්දුවක් නෑ. ලෝක කුසලානේ අපේ රටට මොකද උනේ කියලා හිතුවා. මම නම් ක්‍රිකට් බලපු දා මතක නෑ හැබැයි. ඒ කියන්නේ උමනා නෑ
අතෑරලා තින්නේ. කියන්නේ ඉස්සර නම් බැලුවා. 90 ගණන් වල නම් බැලුවා. දැන් නම් ඉතින් ක්‍රිකට් වලට එච්චර ආසාවක් නැහැ. ඇයි ආසාවක් නැහැ කියන්නේ ඒක දැන් වෙනස් වෙලා කියලාද කියන්නේ? ක්‍රීඩාවකට වැඩිය මේ වෙනත් පැති වලට ගිහිල්ලා තියෙන එක ක්‍රීඩාවක්ම කියන්න අමාරුයි දැන්. ක්‍රීඩාවක තියෙන ජීව ගුණේ නැහැ කියලාද? ඒක ගුණේ නැහැ. ඉතින් මුදල් ලිපීම මුදල් මත තමයි ඒක දැන් ගොඩක් රට. ඒක නිසා මම නම් ඇත්තටම බලන්න ඉතර කැමැත්තක් නැහැ. හදන්න දැන් ජනාධිපතිවරයා මැදිහත් වීමක් කරන්න උත්සාහ කරනවා ක්‍රිකට් ICC එකත් එක්ක කතා කරනවා. ඔව් ඉතින් එහෙම හොඳ පැත්තකට ගියොත් ඉතින් නරක නැහැ. ඉතින් හොඳ දක්ෂයෝ ඉන්නවා ලංකාවේ. ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ කට්ටිය ඉන්නවා. ප්‍රේක්ෂකයෝ සමහර පහුගිය දවස්වල කමෙන්ට් කරලා තිබ්බ පෝස්ට් හදලා දාලා තිබ්බා. දූෂිතයෝ මේ රට බේරගත්තා. හැබැයි ක්‍රිකට් බේරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒක ඉතින් ඒක අයගේ මත ඉදිරිපත් කිරීම ඉතින් ඒක අසාධාරණ නැහැ. ඉතින් තම තමන්ගේ මතය තමන් ඉදිරිපත් කරනවා. ඒ වෛරය සාධාරණ. ඒ කේන්තිය ඒ ප්‍රේක්ෂකයින්ට තියෙන ඔව් ඉතින් සමහරක් අයට ඉතින් එහෙම ඇති. කේන්තියක් ඇති. ඉතින් මොකද ඒක දැඩි උනන්දුවෙන් බලන කට්ටියක් ඉන්නවනේ. ඒ වගේ අයට ඒක ඉතින් දරා ගන්න බැරුව ඇති. මේ ICC T20 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක. කවුරු දිනයිද? ෆයිනල් ඉන්නේ නිව්සීලන්ත ඉන්දියානේ. ඈ? නිව්සීලන්ත ඉන්දියානේ. ඔව්. මම හිතා නිව්සීලන්ත ගහයිනේ. නිව්සීලන්ත ගහයි. ඔව්. ඇයි එහෙම කිව්වා? අසල්වැසි රට ගැන අසල්වැසියටදී නිව්සීලන්ත පොඩක් දැන් ටිකක් තියෙන ෆෝම් එකේ ඉන්නවනේ. අපිත් කැමති අලුත් රටක් මේ ICC දිනනවාට. අපේ රටේ ක්‍රිකට් එකට මොකද උනේ? අපේ රටේ ඉතින් මොකක් හරි තියෙනවා ඒක ඇතුලේ. ඇතුලේ දෝෂයක් තියෙනවා. අනිවාර්යෙන් ඒක හදන්න වෙනවා. සමහරක් එක එක දේවල් කියලා ඉතින් ඒක බලලා ඉතින් ඒකට නිසි පියවරක් අරගෙන ඔබට හිතෙන්නේ මොකද 2007 කලින් 2014ට කලින් T20 World Cup එකක් දිනපු රටක් අපි. ඔව් දැන් ඉතින් එන්නත් බැරි මොකක් පරිපාලනයේ මොන හරි තියෙන ප්‍රශ්න ගැටලු. ක්‍රීඩකයන්ටත් මොකක් හරි ගැටලු තියෙනවා. ඒකයි අදක්ෂයි කියලා අපේ ක්‍රීඩකයෝ අපේ ඉන්නවා දක්ෂ ක්‍රීඩකයෝ. නමුත් ඒගොල්ලන්ට මොන හරි තියෙන ප්‍රශ්න. ඔය පාලක මණ්ඩලේ හරි ක්‍රිකට් මණ්ඩලේ හරි එක්ක ලොකු ඉහළින් මොන හරි බලපෑම් තියෙනවා. ඔබ හිතන්නේ ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙලා මොන හරි ජනාධිපතිලා මැදිහත් වෙලා කරොත් මේක හොඳයි. නැත්තම් අපරාධ මේ ක්‍රිකට් ඔක්කොම දැන් මිනිස්සු අර තිබුණ ෆෝම් එක දැන් නැහැ. දැන් මුලින් ආපු ෆෝම් එක දැන් නැහැ. ක්‍රිකට් අතෑරලා වගේ යනවා. අපිත් ඉස්සර මේ දුවන්නේ නැතුව යනවා ක්‍රිකට් මැච් එක බලන්න. දැන් ඉතින් එහෙම යන්න අදහසක් නැහැ. එපා වෙලා තියෙන්නේ. දැන් ඉතින් ක්‍රිකට් සමහර කාලයක් තිබ්බ අපේ රටේ ජනතාවට දේශපාලන එපා වෙලා. හැබැයි දේශපාලන තීන්දුවක් අරගෙන මේ මිනිස්සු රට වෙනස් කරා ජනාධිපතිවරයෙක් කියලා. ඒ වගේ වෙනසක් වෙන්න ඕනේ කියලාද හිතන්නේ ක්‍රිකට් එක? ඔව් ඒ වගේ මොකක් හරි නිසි ක්‍රියාවක් ගන්න ඕනේ. අපරාධ නැත්තම් මේ අපේ දක්ෂ ක්‍රීඩකයෝ මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් තියෙනවද කැමැත්තක් තියෙනවද? ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම සෑහෙන ලොකු කැමැත්තක් තියෙනවා. මගේ පුතත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් අපිට ෆයිනල් එන්න එක බැරි වුණ එක ගැන කනගාටුවක් තියෙනවා. අවසාන අටටත් එන්න බැරි වුණාද? ඔව්. ආවා. අවසාන අටට ආවා. ඒ වුණාට මේ අපේ බලාපොරොත්තු වුණ දක්ෂතාවය පෙන්වන්න බැරි වුණානේ. හිතෙන්නේ මොකද්ද එදා දැන් අර්ජුනලා ඉඳපු යුගයේ ක්‍රිකට් සංගක්කාරලා මහේලා ඉඳපු යුගයේ ක්‍රිකට් එකයි අදයි වෙනස මොකක්ද මේ අපේ රටට අපේ ක්‍රීඩාවට වෙලා තියෙන්නේ ක්‍රිකට් එකට? ක්‍රිකට් එකට වෙලා තින්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා කිසිම අඩුවක් නැහැ. ක්‍රිකට් පරිපාලනය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි හේතුව. ජනතාව නම් කියන්නේ ජනාධිපතිවරයාට මැදිහත් වෙලා මේක වෙනස් කරලා මේකට අත තියලා බලය අරගෙන මේක වෙනස් කරන්න කියලා. ඔබතුමා හිතන්නේ මොකද්ද ඒක කරන්නේ? ක්‍රිකට් කියන දැන් ක්‍රිකට් ආයතනයේ තියෙන මහා ධනස්කන්ධයත් එක්ක මම හිතන්නේ ජනාධිපතිතුමාටත් හැප්පෙන්න අමාරුයි. එහෙම තත්ත්වයක්. එහෙම හිතන්නේ. ඔව්. මුරලි කියන එක වෙලාවක දැන් අවුරුදු කීපයකට අපේ රටේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ කියලා හදන්න බෑ කියලා. ඔව්. ඔබතුමා ඉන්නෙත් ඒ වගේ මතයකද? නෑ ක්‍රිකට් හදන්න පුළුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳන්ම මේ මධ්‍යස්ථ පුහුණුකරුවෝ ගුරුවරු ඒක දාන්නවා අර ඉස්කෝලෙන් දාන්න නැතුව එහෙම තියෙනවා. ඒක යම්කිසි මණ්ඩලයකින්ම තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම. මොකද මේ අපේ පුතත් ක්‍රිකට් ගහන නිසා මම දන්නවා මේ ඒ කැපිලි කැටිලි දිගටම තියෙන පොඩි කාලේ ඉඳන්ම. ඒක දිගටම යනවා. සමහර කෙනෙක් බස්නාහිර පළාතට විතරයි ක්‍රිකට්. එහෙම නෑ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගොඩක් දුර පළාත්වල නුත් ඉන්නවනේ. මා කොළඹ විතර නෙවෙයි. ඒක ලෝක කුසලාන පන්දු 20 අවසාන තරඟේ. ඔව්.
ඉන්දියාව නවසීලන්තේ තියෙන කවුරු දිනයි වගේද ඉතින්. මේකයි ඉතින් උත්සාහවන්තයා තමයි ඉතින් ජය ගන්න ඉතින්. ඒ කියන්න බෑ අරයා දිනයි මෑද මොකද ක්‍රීඩාව ඇතුළේ ඉතින් ක්‍රීඩාවේ chance එක උත්සාහත් එක තමයි ඉතින් ජය ගන්න ඉතින්. ඉතින් මම හිතනවා කවුරු හරි එක රටක් දිනන්න ඕනේ කියලා. අනුමාන කරන්න බැරිද නිකන්? අනුමාන කරන්න මොකද දන්නවද? ඒක අනුමාන කරන්න බැරි. අපි අනුමාන කර අපේ ලංකාව දිනයි කියලා. නමුත් අපේ ලංකාව හොඳ මැච් එකයි. ඇංගලන් අර දැක්කන්නේ නවසීලන්තේ මැච් එක 200 පන්නගෙන ගියා. නමුත් අතරමඟ හිරවුණා. ඉතින් ඒ වගේ බාධාත් එක ඒක කියන්න බෑ මහත්තයා මට. දෝලනේ මොකක් වෙයිද කියලා. අපේ රටේ ක්‍රිකට් එකට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ රටේ නෑ අත්වසුන් ගුතින් ක්‍රිකට් එකටදී ඔය අහන දේවල් එක්කලා සමහරක් වෙලාවට ක්‍රීඩකයන්ට තීරණයක් ගන්න බැරි අවස්ථාවල් තියෙනවා. දැන් අපි ටොස් එක වැදුනොත් අපි නයිට් මැච් එක අපි තමයි වැට් කරන්න ඕනේ. නමුත් ඒ අවස්ථාවේ දෙන්නේ අනික් කණ්ඩායම. නයිට් මැච් එක ටොස් එක තමයි හුඟක් වටින්නේ. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා මේක ඉතින් මොකක්ද කියලා. තේරෙන්නේ නැතුව දෙයද කොට. ඔයාලට තේරෙන්නේ දේ ක්‍රිකට් පරිපාලනයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඇති සමහරක් කරන මොකද දන්නවද මහත්තයා මම පොඩි දෙයක් කියන්නේ මම ඒ දවස්වල මද්දරාවියත් එක්කලා කුඩු විකුණනකොට මම සමහරක්කට ආණ්ඩුවේ දුවන මහත්තයා විරුද්ධ වුණා. මේ ආණ්ඩුව නෙමෙයි තිබිච්ච ආණ්ඩුව. නමුත් මන්ද හරිමාල් යනකොට ධම්ම ගැස් පේනකොට ධම්මට තේරෙනවා හුඟක් දේවල් ආණ්ඩුවේ හොඳ දේවල් කරනාට පරණ මිනිස්සුත් එක්ක මේක කරන්න බෑ කියන එක. අන්න එතන තියෙනවා ගැටලුව. ඉතින් මේක හදන්න ගියාම මඩපාරවල් එනවා. නමුත් මේ මඩපාරවල් ඉවසගෙන මේක හදන්න ඕනේ. නැත්නම් මේක හැමදාම අපිට එන්නේ කීඩේකන බැන බැනින තමයි. සමහර ප්‍රේක්ෂකයෝ කියන්නේ ජනතාව ආණ්ඩු වෙනස් කරාට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරන්න ජනාධිපතිට බෑ කියලා. ඇත්ත වශයෙන්ම මහත්තයා මේක යනවා නම් මම එකම දෙයක් කියනවා මහත්තයා ක්‍රීඩා වගේම මේ තියෙනවා මහත්තයා ඔය තියෙනවා පන්න ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි ශිල්පිකුන් එක. මෙන්න මේකට තමයි අත ගහන්න ඕනේ. මොකද දන්නා මේ වගේ දේවල් අත ගහලා මේක බලන්න මේ බලන්න ඵලයෙන් දිනුමක් නැහැ දෙවෙනි දිනුමක් නැහැ මේකල මේක මොකද්ද වෙලා තින්නේ සූදු ප්‍රසිද්ධ සූදුවා. අද පේමන්ට් එකේ ශිල්පිකුවන්ට පුළුවන්. ඒ වගේ මේ පරිපාලනයේ ඔට්ටු දාලා විශ්වාසයක් මේ කියන්නේ. ඉතින් මේක නිසා මේව හදන්න ඕනේ මාත්. අත්වාසික මේව හරියට කෙලින් හදනකොට ප්‍රශ්න එනවා තමයි. නමුත් ප්‍රශ්න ආවත් අපි ඉවරයි. අපි දැන් අපේ කාලේ ඉවරයි. ඉදිරියට මේවා ලස්සනට කරගෙන යන්නේ. ඉදිරියට අපි ඉවසගෙන මේවට මාත් ඉඩ දෙන්න ඕනේ. ඒ වුණාට අපි දකින්න පහුගිය දවසේ ඔබතුමා කියන එකට එකගන්න බෑ. ලංකාවේ ලොකුම දිනුම කෝටි 62ක්ද කොහෙද ඇදෙනවා. මේකනේ මාත් කෝටි 62ක් යන්නත් අවුරුදු කියා බලන් ඉන්න ඕනේ. ඉතින් මේකත් මේ ආණ්ඩුව ආවට පස්සේ ඒකයි මේ ආණ්ඩුවේ මේකට මම දැන් මෙතන තියෙනවා මහත්තයා දැන් අපි කියමුකෝ මම නම් මගේ තියුණු එකම බලාපොරොත්තු මත දෙකයි එකක් තමයි පාර්ලිමේන්තු එකේ කෑම එක අනිත් එක තමයි මෙන්න මේ ටිකට් එක දැන් ටිකට් එකේ මිනිස්සු ගන්න දිනුම බලාගෙන ඇයි මේක පොලිසියෙන් අස්සම් කරලා ලොකු අස්සම් කරනවා ඇයි මෙතන දිනුම එන්නේ නැත්තේ දිනුම ඇදෙන්නේ ඇයි එහෙම මහත්තයා ඒක දාන්න පුළුවන් 1 2 3 දැම්මා මට මතකයි අපේ ගාල මහජන සම්පත් 750යි චැනල් සිරිතයාගේ මුල් දිනුම් ඔක්කොම යනවනේ මේ දැන් මේක යන්නේ නිකන් මාත් සූදුවක් වගේ. මේ හැම සූදුවක්ම හරි තැනට ගේන්න ඕනේ. දැන් කාලයක් බලන් ඉන්නේ.